ඉතින් හාබෙටි කාලා තියෙනවා. ඔයා දන්නවද මේ ගුලියට පුළුවන් දියවැඩියාව ඇඟෙන් තුරන් කරන්න. ඉතින් දියවැඩියාව කියන්නේ සෙල්ලම් නෙමෙයි. හැබැයි මෙන්න මේ කොස්කොල ඒකට හොඳ ඔසුවක්. දියවැඩියාවෙ හින්දා අතපය කපපු අය. තුවාලයක් හැදුනහම තුවාලේ කොච්චර කරත් හොඳ වෙන්නේ නැති අය. ඉතින් ඒ වගේම දියවැඩියාවෙ හින්දා ඇස් පේන්නේ නැති අය. දියවැඩියාවට එක එක බෙහෙත් බීලා වෙන ලෙඩ වලින් ඔය වකු ගඩු ඒ වගේ වලින් අත්විඳින අය. සීනි මට්ටම බැලන්ස් කරන්න හොඳම ඔසුව තමයි මේ ඉදිච්ච කොස්කොල. ඉතින් ඕගොල්ලෝ දැකලත් ඇති නේද එක එක රටවල් වලටත් කොස්කොල එහෙම එක්ස්පෝර්ට් කරනවා. හැබැයි මේකට නෙමෙයි. ලංකාවේ ඕන ගෙදරක කොස් ගහක් තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. දියවැඩියාව කියන්නේ බෝ වෙන ලෙඩක් නෙමෙයි. හැබැයි හැදුනොත් අනික් ලෙඩ ගොඩකට වඩා වන්දි ගෙවන්න වෙනවා. ඉවරයක් නැහැ. හැමදාම බෙහෙත්. ඉතින් කොච්චර එපා වෙනවද? ඉතින් මෙහෙම කරලා බලන්න. මේ කොස්කොල වේලිච්ච ටිකක් අරගෙන මේක තලතේ පොඩ්ඩක් දාලා ටෙම්පරාදු කරන්න. අම්බරලා. අර ගුලි වගේ හදලා හොඳට වහපු භාජනයක දාලා තියාගෙන උදේට ගුලිය බොන්න. ඊට පස්සේ බලන්නකො සීනි මට්ටමට මොකද උනේ කියලා. මේවා ප්‍රත්‍යක්ෂ ඖෂධ.